කැන්ඩි හැබද කැන්ඩි වලින් ඉඳලා හරි එතකොට නුවන්සා කොහින්දලද මංස බදුල්ල දෙව්මිනි බදුල්ල සර් බදුල්ල ලක්ෂානි බදුල්ලි සර් හරි පුතේ ඇහෙනව නේද එහෙනම් සර් ඇහෙනව සර් මම ඇහුවේ හරි පුතේ හරි මම ඇහුවේ මේ දෙව්මිනි කොහින්දලා සම්බන්ධ වෙනා කිව්වේ බදුල්ලෙන්ද ඔව් සර් එතකොට ලක්ෂානි කොහෙද කිව්වේ බදුල්ල සර් බදුල්ලේ ඊට පස්සේ නුවන්සා බදුල්ල සර් බදුල්ලේ එතකොට බදුල්ලෙන් ළමයි 3 දෙනයි එහෙම තින්නේ ඔය අර මේ මධ්‍ය මහා විද්‍යාලයේ ළමයි දෙන්නෙක් ඉන්නවා කිව්ව නේද බදුල්ලේ ඒ දෙන්න කවුද මම මේ ලක්ෂණී සර් මේ තව එක්කෙනෙක් ඉන්නවා එයාට අද ක්ලාස් එකක් තියෙනවා අද එන්න වෙන්නේ නැහැ සර් එයාට ඊළඟ දවස් ඉඳන් එනවා කිව්වා රයිට් රයිට් ඊට පස්සේ ඉසුරුගේ ගමේ මේ ළමයා කවුද මං සර් ගමේ මම නුවන්සාද සර් මංස නුවන්සාද ඔව් සර් රයිට් ඊට පස්සේ මේ පස්සරින් කතා කරපු ළමයා කවුද අයියා නෑ මෙතනනේ පස්සරින් කතා කරා ළමයා නුවරින් කතා කරපු ළමයා නේද මේ තීක්ෂණා කියලා කියන්නේ ඔව් සර් හරි පුතේ හරි මම නිකන් අඳුර ගන්න ඇහුවේ එතකොට මේ බදුල්ලෙන් සම්බන්ධ වෙන ළමයි එක්කෙනෙක් හරි ඉසුරුගේ යාළුවා මේ එතකොට අනිත් ළමයි දෙනවන් ගැන කොහොමද දන්නේ පුතේ එක්කෙනෙක් නම් මධ්‍ය මහා විද්‍යාලයේ ඒක මම දන්නවා ඒ ළමයි දෙන්න ගැන දන්නවා එක්කෙනෙක් දන්නේ නැහැ උතන ඉන්නේ මම පස්සර එක්කෙනා තමයි සිග්නල් පොඩ්ඩක් අවුල් ගියා සර් හරි දැන් හරි හරි පුතේ එහෙනම් මම හිතුව හැමෝම ඉන්නවා තව එක්කෙනෙක් ඉන්නවා මේ යාට ක්ලාස් එකක් තියෙනවනේ මේ ටයිම් එයාට මම රෙකෝඩින් එක දෙන්නම් ඔයාලට පුතේ ඉරිදා පන්ති තියෙනවද ඉරිදා හවස පන්ති තියෙනවද නෑ සර් පහෙන් පස්සේ පන්ති තියෙනවද නෑ පහෙන් පස්සේ පන්ති තියෙනවද නෑ සර් ඉරිදා පහෙන් පස්සේ පන්ති තියෙනා ඉන්නවද කියන බලන්න නෑ සර් හරි එහෙම වුණොත් මේ ක්ලාස් එක ඉරිදා හවස 5ට දෙම්මොත් ගැටලුවක් තියෙනවද කාට හරි නෑ සර් ඒකට හේතුව මේ තව ඉන්නවා එයාට මේ ටයිම් එකේ ක්ලාස් එකක් තියෙනවා. ඔය මේ බදුල්ලෙන් කතා කරපු දැන් ඔය යාළුවෙක් ඉන්නවා කිව්ව නේද? සර් එයාට අද විතරයි තියෙන්නේ මේ ඉරිදා තියෙන ක්ලාස් එකක් තමයි සර් අද දාලා තින්නේ අද විතරයි සර් එයාට තියෙන්නේ ලබන සතියේ ඉඳන් පුළුවන් පුළුවන්. හරි. නෑ. එහෙනම් මේ ටයිම් එක ඔයාලට තියාගන්න ක්ලාස් එක කරන්න. හරි. එතකොට පුතේ මේ අපේ පන්ති යන විදිහ ගැන චූට්ටක් මතක් කරලා අපි පාඩමට යන්. මේ දැන් මම දන්නවා මෙතන සම්බන්ධ වෙන ළමයි හැමෝම මුල ඉඳලා සියලුම දේවල් ඉගෙන ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. කලින් ඉගෙන ගත්ත කවුරු හරි ඉන්නවද BC? කලින් BC කරපු ළමෙක් ඉන්නවද මෙතන? තීක්ෂණා කරාද කලින් BC? BC කරේ නෑ
කරේ නෑනේ. ප්‍රශ්න එක සැරයක් කරා කියලා කිව්ව පුතානේ. try කරා political වලින් කරේ. හරි හරි. පස්වර ළමයා කරාද පුතේ? මට මතකයි පස්වර ළමයා කරා වගේ මතකක් තියෙනවා. ඔව් සර් මං කරා. ආ කරානේ. හරි ඒත් ඔයාටත් ඕන කිව්ව මුලින් ඉඳලා පාඩම් ටික යන්න ඕන කිව්වනේ. ඔව් සර්. ඔව්. එතකොට මං හිතන්නේ අර ලොජික් සබ්ජෙක්ට් ටික මාරු කරපු මේ අනිත් එක මේ අර ඉසුරුගේ ගෙවල් ළඟ දරුවා මොනවද කරේ පුතේ? මං එයා ගැන දන්නේ නැහැ. ඉසුරුගේ ගෙවල් ළඟ ඉන්න පුතා කවුද මේ? මොකද්ද සර්? ඔයා මොනවද කරේ පුතේ? ඇග්‍රී පොලිටිකල්. BC තෝරගත්තා. ඔව් ඇග්‍රී වලට ක්ලාස් මොකද්ද සර්? ක්ලාස් එකක් සෙට්. ඔයාට BC වලට ක්ලාස් එකක් සෙට් වුනේ නැහැ කියලාද කිව්වේ? ඔව් සර්. right. හරි. එතකොට මේ හරි ගැටලුවක් නැහැ. එතකොට මට තේරෙන විදිහට ඔයාලා හැමෝටම මුල ඉඳලා පාඩම් ටික කෙරෙන්න ඕන. කිසිම ගැටලුවක් නැහැ. අවුලක් කරගන්න එපා පුතේ. මේ සරලම කාරණාව මම සරලව කියන්නම්. මට මෙහෙම ඔන්ලයින් ක්ලාස් කරලා ළමයි ගොඩ දාන්න පුළුවන් කියන හොඳම සාධකය තමයි 2025 රිසර්ච් එක, A-level රිසර්ච් එක. දැන් මේ ඔයාලා ළමයි කීප දෙනෙක්ම දන්නවා බදුල්ලේ විශාඛාවේ හොඳම ප්‍රතිඵල තියෙන්නේ ඒ ළමයා විශාඛාවෙත් නෙවෙයි ලිව්වේ ඇත්තටම. ඒක වෙනම කතන්දරයක්. එයා ප්‍රයිවට් ලිව්වේ. ඊට බදුල්ලේ විශාඛාවේ හොඳම ප්‍රතිඵල තියෙන්නේ ඉස්සුරිට. ඒකට ඉස්සුරි ඉගෙන ගත්තේ ඉස්කෝලෙන්වත් නෙවෙයි. එයා ප්‍රයිවට් දාලා ලිව්වේ. මම ඉස්සුර ගැන චූට්ටක් කියන්නම්. මට අපිට එතකොට ඔයාලව ගොඩ දාන්න පුළුවන් කියන එක පොඩි හැඟීමක් ඇති කරන්න තමයි මම මෙහෙම කියන්නේ. එතකොට දැන් ඉස්සුරි කියන්නේ 2026 බැච් එකේ ලියන්න ඕන ළමයෙක්. එතකොට මෙයාට මාස 6කින් වගේ A-level කරන්න උවමනාවක් එනවා. ඒ ඇවිල්ලා මේ ගුරුවරු 3 දෙනෙක් තෝරගෙන පොලිටිකල් මීඩියා BC සබ්ජෙක්ට් තුන තෝරගෙන මේ මටත් ඔය සංගීත රාජපක්ෂ තමයි සම්බන්ධ කරන්නේ. මම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ ඒක. මොකද ඒ දක්ෂ ළමයෙක් මට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්. ඒතකොට මේ සංගීත සර් හරහා මට පණිවිඩයක් හම්බ වෙනවා. මෙන්න මෙහෙම ළමයි කීප දෙනෙක් 3 දෙනෙක් බදුල්ලෙන් සම්බන්ධ වුණා. සාරා කියලා ළමයෙකුයි ඉසුරි තව ළමයෙකුන් මට මතකත් නැහැ. මේ එතකොට මේ මාස 6යි තිබුණේ පුතේ A-level වලට. මාස 6යි තිබුණේ මම ඉසුරි දැකලවත් නැහැ. අනිත් ළමයි දැකලත් නැහැ. හරිද? මම ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි 4 දෙනෙක් වගේ පටන් ගත්තේ මාස 6යි අපිට තිබුණේ. මාස 6 තුල ඒ ළමයා සබ්ජෙක්ට් එකේ ඇත්තටම හරියට කෙරලා තිබුණේ නැහැ. ඒ කලින් ගිය පන්ති වල. ඉතින් මේ මාස 6ක් ඇතුළත අපි පන්ති ටික කරලා අවසානට එයාගේ ප්‍රතිඵල එනකොට අපි දැනගත්ත හොඳ ප්‍රතිඵලයක් එනවා කියන එක. එයා මහන්සි වෙච්ච විදිහත් අපි දැක්කා. හැබැයි දක්ෂයි යා. ඒක ඔයාලා දන්නේ නැති. ප්‍රතිඵලය අවසානට මාස 6කින් කියන්නේ ඔයාලා අවුරුදු 2ක් කරන සිලබස් එක යා මාස 6කින් කරලා දිස්ත්‍රික්කයේ 9 වෙන්න පුළුවන් වුණා. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ අපිට ඔන්ලයින් ක්ලාස් ද ෆිසිකල් ක්ලාස් ද කියලා අදාළ නැහැ පුතේ. අපිට කරන්න පුළුවන්. දැන් මම ඊළඟට කියනවා ෆිසිකල් ක්ලාස් අපි කොට දැම්මේ කොහොමද කියලා. 2024 A-level ප්‍රතිඵලය ගැන මම චුට්ටක් කියන්නම්. තමාලි කියලා දුවෙක් හිටිය අපේ පන්තියේ අවුරුදු 2ක් එයා ක්ලාස් ආවා. බොරු නෙමෙයි අවුරුදු 2ක් ක්ලාස් ආවා. ඇවිල්ලා මගේ අපේ පොලිටිකල් අමල් කියලා සර් කෙනෙක් හිටියා. ඒ සර්ගේ අපේ මයියන්ගනේ ක්ලාස් ආවේ. සංගීත් සර් ඊළඟ සර් මීඩියා වලට ගියේ. එතකොට සංගීත් සර්ගේ අමල් සර්ගේ මගේ ළමයා. එතකොට එයා අවුරුදු 2ක් අපෙන් ඉගෙනගෙන හැබැයි එයා දක්ෂ ළමයෙක් නෙමෙයි ඉස්කෝලේ යන කාලේ. ඒකත් මම චුට්ටක් කියන්නම්. මේක මේ O level ප්‍රතිඵලේ බලපාන්නේ නැහැ කියන කතන්දරේ කියන්නත් මම මේ උත්සාහ කරන්නේ ඔයාලට. පුතේ මේ සමහරක් වෙලාවට මධ්‍ය මහා විද්‍යාලයේ යන ළමයින් අපමණ කියනකො නුවන්සා ඒ කීයක් තියෙනවද ඔයාලට? චුටි අදහසක් ගන්න මම අහන්නේ. නුවන්සා ඒ කීයක් තියෙනවද? ඒ 3යි සර්. දෙව්මිනි B4යි. ඒද බීද? ඒ 4යිද? B4යි. B4යි. හරි. ලක්ෂානි A5යි සර්. තීක්ෂණයට කොහොමද පුතේ ප්‍රතිඵල තිබුණේ ඔයාලට? 1යි සර්. A1යි B1යි C1යි.
කියන්නේ යන්නේ අපි ගොඩ දාපු ළමයා සම්බන්ධයෙන් ඒ පුතේ මේ ඔය තමාලි කියන දරුවට මම ඔයාලට ඔයාලගේ ප්‍රතිඵලෙත් එයාගේ දාන්නම් ගෲප් එකට එකදු ඒකක්වත් තිබිච්ච ළමයෙක් නෙමෙයි. එයාට තිබුණ රිසර්ච් එක මම කියන මට හොඳට මතකයි. D2යි C5යි S2යි. හැබැයි මහන්සි වුණා පුතේ අවසාන ප්‍රතිඵලය දිස්ත්‍රික්කයේ 3 බදුල්ල දිස්ත්‍රික්කයේ 3 තමාලිට ගන්න පුළුවන් වුණා. මම කියන්න උත්සාහ කරන්නේ A තියෙනවද B තියෙනවද C තියෙනවද කියන එක අදාළ නැහැ ඒ ලෙවල් වලට. හැබැයි බලපෑමක් කරා යාට දිස්ත්‍රික්කයේ 3 වෙලත් එයාට ලෝ යන්න බැරි වුණා. ඉංග්‍රීසි වලට C සාමාර්ථයක් නැති එක. ඒක බලපෑමක් කරනවා අනිවාර්යයෙන්ම. මතක තියාගන්න පුතේ ඔයාලා A level ලියන්න ඉස්සෙල්ලා පුළුවන් නම් C එකත් අනිවාර්යෙන් තියාගන්න ලෝ යන්න වගේ හැඟීමක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් C සාමාර්ථයෙන් එහා තියාගන්න ඉංග්‍රීසි වලට මොකද ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම C සාමාර්ථය බලනවා ලෝ යනකොට ඒ නිසා මම කියන්නේ හරිද C සාමාර්ථය බලනවා. එතකොට මම කියන්න උත්සාහ කරන කාරණාව නැවත මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට මේ දැන් ඔය ආසන්න ප්‍රතිඵල ඒ කියන්නේ මගේ පොතේ බැච් ඇත්තටම කිව්වොත් මම 2023 මගේ පළවෙනි බැච් එක ලියන්නේ 23 24 25 23 බැච් එකේ ගොඩාක් ළමයි හිටියේ නෑ ෆිසිකල් ක්ලාස් විතරයි කරේ ඔන්ලයින් ක්ලාස් කරේ නෑ දිස්ත්‍රික්කයේ 65 තියෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට දෙවෙනි බැච් එකේ තමයි දිස්ත්‍රික්කයේ 3 ළමයි 8ක් වගේ හිටපු පන්ති දිස්ත්‍රික්කයේ 3 ඒ ලියපු ළමයින්ගෙන් බහුතරයකට ඒ සාමාර්ථ ඊට පස්සේ 25 බැච් එකේ පුතේ ඔය දිස්ත්‍රික්කයේ 9 මාර්ක්ස් 6ක් ඔය වගේ මේ අපේ ප්‍රතිඵල තියෙනවා මම ඒකයි ඔයාලට මම මේ උත්සාහ කරන්න කියන්න අපි ප්‍රතිඵල හදපු පන්තියක් ඒක ඔන්ලයින් ෆිසිකල්ද කියන එක අදාළ නැහැ හරිද හැම පන්තියක්ම අපේ වැඩපිළිවෙල හරියට කරලා අපි වැඩේ ගොඩ දාලා තියෙනවා නිසා ඔයාලා කවුරුත් ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න දෙයක් නැහැ අපි අපේ වැඩේ කරනවා ඔයාලට තියෙන පුතේ ඔයාලගේ වැඩේ කරන්න හරියට හරිනේ එතකොට ඔය මගේ ප්‍රතිඵල මම කියන්නේ අවුරුදු දෙකක දිස්ත්‍රික්කයේ 3 ඊට පස්සේ මාස 6කින් දිස්ත්‍රික්කයේ 9 තියෙනවා. හරිද? එතකොට ඔයාලටත් ඒ වගේ ප්‍රතිඵලයකට යන්න මම මගේ කැපකිරීම කරනවා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම මොන ප්‍රශ්න තිබුණත් අදාළ පන්තිය මම සතියකට අදාළව පන්තිය කරනවා. ගැටලුවක් කරගන්න එපා. අද අපි මේක ටයිම් එක බෙදාගත්තා නම් අද ටයිම් එක මේ දේ පන්ති දෙකටම අපි කරගෙන යනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඔයාලට ලේසි වෙන්න මම ලොකු උදව්වක් විදිහට කරනවා. වෙන පන්ති වල නම් පුතේ ෆිසිකල් පන්ති වල නම් නෝට් එක දීලා තමයි පැහැදිලි කිරීම කරන්නේ. කියන්නේ නෝට් එක දෙනවා උගන්වනවා උගන්වලා තමයි පැහැදිලි කරන්නේ. නෝට් එක දීලා පැහැදිලි කරනවා. ඔයාලට එහෙම එකක් නැහැ. ඔයාලට දැන් ඉන්න 27 බැච් එකේ ඉන්න තැනට ගේන්න හා එතනින් එහාට යන්න උදව්වක් විදිහට මම කල්පනා කරා. එහෙම නෝට් දීදී යන්න කාලයක් නැහැ ඔයාලට. නෝට් එක ලියවන්නේ නැහැ. ඔයාලට කෙලින්ම PDF එක දානවා ඒ පාඩම් වලට අදාළ. ඒකට පාඩමට අදාළ PDF එක දැම්මට පස්සේ ඔයාලා දින පුතේ PDF එක බලලා කියවලා මම නෝට් එක පැහැදිලි කරනවා. එතකොට කරුණු ටික අරගෙන ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. හරිනේ? එතකොට ඒ සම්බන්ධයෙන් ගැටලුවක් කරගන්න එපා. මට වෙන්න ඕන මගෙන් කරන්න ඕන සියලු දේවල් මම කියවනේ. වෙන්න ඕන ටික මම හරි ගන්නට කටයුතු ටික ඉස්ස සිද්ධ කරලා දෙන්නම්. හරි. එතකොට මම කියන්නේ ගිය කාරණාව මේ අද ඉඳලා එතකොට අපි පාඩම් ටික මෙහෙම කරගන්න ආරම්භ කරනවා. අපි ඉස්සලාම් පුතේ කතා කරන්නේ බ්‍රහ්මණ සමාජ ධර්ම. මෙතන ඉඳලා පටන් ගමු. කියන්නේ මොකද මෙතන ඉන්නවා විවිධ විෂයන් කරපු ළමයි ඉන්නවා. ලොජික් කරපු ළමයි ඉන්නවා නේද? විවිධ සබ්ජෙක්ට් කරලා ඒ සබ්ජෙක්ට් අතරලා BC කරලා ළමයි ඉන්නවා. පොලිටිකල් කරලා ඒ සබ්ජෙක්ට් අතරපු ළමයි ඉන්නවා. ඒ යාළුවන්ට අලුත් මේ විෂය. සියල්ලම අලුතෙන් කියා දීලා 27 බැච් එක වාලා ලියන දවස් වෙනකොට පේපර් ටික් කරලා ඊට පස්සේ අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් කියන්න උත්සාහ කරන්නේ නැහැ මම. එතකොට ඔයාලගේ අපරාධ නිදවස වෙනම ටිකෙන් ටික මගේ වැඩසටහන වැඩ පිළිවෙල කියන්නම්. අනිත් එක 27 බැච් එකට දැනගන්න අවශ්‍යත් නෑ දැනට. හරිද? වැඩ පිළිවෙල මම කරලා පෙන්නන්නම්. ඒක නිකන් ටිකියෙන් විතර වැඩන්නේ. අපි වැඩේ කරලාම පෙන්නන්නම්. නිසා මේ ඔයාලා වැඩේට රෙඩි වෙන්න කියන කතන්දරය තමයි කියන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ පළවෙනි පාඩමට අපි අපිට කතා කරන්න තියෙන ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම. ඊළඟට මට කියන්න තියෙන කාරණා ඔයාලා කරන සබ්ජෙක්ට් වලින් දේශින්ම ඔයාලා දන්නම කරුණු තමයි අපිට සාකච්ඡා කරන්න කතා කරන්න තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඔයාලා ඉස්කෝලේ
10 11 පන්ති වල ඉගෙන ගත්ත කරුණුම තමයි අපි කතා කරන්නේ. මම ඔයාලට විෂය නිර්දේශය එවන්නම්. ඒ විෂය නිර්දේශය මම මේ සැරේ හැදුවා. ඔයාලට 10 11 පන්ති වලට හම්බෙච්ච පාඩම්ම කොහොමද A level වලට හම්බ වෙන්නේ කියලා මම දක්වලා හරි ලස්සනට මම මේ සැරේ ඒක ගොනුවක් විදිහට හරි ගස්සලා දැක්කුවා. මොකද සමහර ළමයින්ට අපි කොච්චර කිව්වත් තේරෙන්නේ පුතාලා ඔයාලා 10 11 ඉගෙන ගත්ත බුද්ධ ධර්ම කරුණු. ඔයාලා පොඩි කාලේ ඉගෙන ගත්ත ධර්ම කරුණු තමයි BC වල කතා කරන්න කියලා කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. නිසා මම කියනවා ආර්ට් වල තියෙන ලේසිම සබ්ජෙක්ට් එක තමයි ඔයාලා මේ ඉගෙන ගන්න යන්නේ. හරිද? ලේසිම සබ්ජෙක්ට් එක. හරි? මම නිකන් පම්පෝරියට කියනවා නෙවෙයි, මගේ සබ්ජෙක්ට් එකේ හින්දා කියනවා නෙවෙයි. ඔයාලට පුතේ ආර්ට් වල තියෙන ලේසිම සබ්ජෙක්ට් එක තමයි මම මේ උගන්වන්න යන්නේ. නිසා ලේසි හැබැයි පුතේ අවශ්‍ය කරුණු ටික අනිවාර්යයෙන්ම ඔයාලා ගන්න ඕන. හරිනේ? එච්චරයි කියන්නේ. අපි පාත්‍රිකාව පටන් ගමු. ඊට අපිට පළවෙනිම කතා කරන්න තියෙන්නේ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම. හරිද? ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම කතා කරන්නේ. ලේසි කාරණා ටිකක් තියෙන බලන්නකෝ. ඔන්න ಭಾರತೀಯ ඉන්දියාව දඹදිව ජම්බුද්වීපය යන නම් වලින් හඳුන්වයි. හරිද පුතේ? ඒක ලොකු කාරණාවක් නෙමෙයි. ಭಾರತೀය හඳුන්වන්න නැත්නම් ඉන්දියාව හඳුන් නම් ටිකක් තියෙන්නේ. ಭಾರತය ඉන්දියාව ජම්බුද්වීපය යන නම් වලින්ද හඳුන්වයි. ඉන්දියාව ලංකාවේ 60 ගුණයක් විශාල රටකි. ඊළඟට කියනවා මහා බ්‍රිතාන්‍යයෙන් 20 ගුණයක් විශාලය. මේ හා විශාල රාජ්‍යයක් වන ಭಾರತය තුළ බුදුරජාණන් වහන්සේ පහළ වන විට සමාජ ආධිපත්‍යය තහවුරු කරගත්තේ බ්‍රාහ්මණ වංශය. ඒවා විතර නෙමෙයි. දැන් ඒව නෙවෙයි විස්තර අහන්න. කතා කරලා ඇහුවද වෙන්නද කියලා. ඔව් මේක හැරෙන්නේ. හරි. එතකොට මම මේ කියාගෙන ආවේ ಭಾರತೀಯ ඉන්දියාව දඹදිව ජම්බුද්වීපය යන නම් වලින් හඳුන්වනවා. ಭಾರತೀය හඳුන් නම් ටිකක් තියෙනවා. ඒතකොට ඉන්දියාව ඇවිල්ලා ලංකාව වගේ කී ගුණයක් විශාල රටක්ද? ඔන්න කියනවා ඊට පස්සේ. ඉන්දියාව ලංකාවෙන් 60 ගුණයක් විශාල රටකි. ඔන්න පුතේ. ඉන්දියාව වගේ කී ගුණයක් විශාලද? 60 ගුණයක් විශාල රටක්. මහා බ්‍රිතාන්‍ය අපි කියනවා එංගලන්තේ කියලා. එංගලන්තේ වගේ 20 ගුණයක් විශාල රටක්. ඇයි මේ රට ගැන අපි කතා කරන්නේ? පුතේ දැන් අපි මේ ශිෂ්ටාචාරයක් ගැන කතා කරන්නේ. ශිෂ්ටාචාරය කතා කරන්නේ ඉන්දියාව මූලික කරගෙන. හරිද? මතක තියාගන්න. අපි මේ කතා කරන ශිෂ්ටාචාරය බෞද්ධ ශිෂ්ටාචාරය හැදිලා තියෙන්නේ ඉන්දියාව මුල් කරගෙන. එතකොට අපි ඉන්දියාව ගැන දැනගන්නම ඕන. නිසා අපි කියනවා ඉන්දියාවේ තොරතුරු ටික අපි දැනගන්න ඕන, විශාලත්වය දැනගන්න ඕන. ඒක අපිට වැදගත් වෙන නිසා. ඒතර කියනවා ඉන්දියාව ලංකාවෙන් 60 ගුණයක් විශාල රටකි. ඉන්දියාව ලංකාවගේ කොච්චර ගුණයක් කොයිද? 60 ගුණයක් විශාල රටක්. ඊළඟට කියනවා මහා බ්‍රිතාන්‍යයෙන් 20 ගුණයක් විශාලය. මහා බ්‍රිතාන්‍යය කොච්චර ලොකුයිද? 20 ගුණයක් විශාලය. මේ හා විශාල රාජ්‍යයක් වන ಭಾರತය තුළ බුදුරජාණන් වහන්සේ පහළ වන විට සමාජ ආධිපත්‍යය පාදක කරගෙන සිටියේ බ්‍රාහ්මණ වංශිකයෝය. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සමාජ ආධිපත්‍යය තහවුරු කරගෙන ඉන්නේ කවුද? බ්‍රාහ්මණ වංශිකයෝ කියලා කියනවා. මොන පුතේ ඔතන තමයි හරිද? එතන තමයි වැදගත් වෙන්නේ. මොකද මේ ඕන ඔතන තමයි අපි ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍යතාවය තිබුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වන විටත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන විටත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පහළ වීමට මත්තෙන්නොත් සමාජ ආධිපත්‍යය තහවුරු කරගෙන හිටියේ බ්‍රාහ්මණ වංශිකයෝ. එතකොට බ්‍රාහ්මණ වංශිකයන් සමාජ ආධිපත්‍යය තහවුරු කරගන්නේ බ්‍රාහ්මණ සමාජ ධර්ම තුලිනි. බමුණන් ඒ සෑම සමාජ ධර්මයක්ම ඉදිරිපත් කළේ සමාජ ආධිපත්‍යය තහවුරු කරගැනීමේ අදහසිනි. මහා බ්‍රහ්මයා මුල් කරගත් ධම බමුණෝ ඉගැන්විය. මේ බ්‍රාහ්මණ ධමයෙන් ඉගැන්වීම මෙසේ නම් කළ හැකිය. පොතේ චූට්ටක් මම පැහැදිලි කරන්නම්. දැන් අපි කිව්වා ಭಾರತය හඳුන්වන නම් ටිකක් ඉගෙන ගත්තා නේද? අපි කිව්වා ಭಾರತය කියන්නේ ඉන්දියාව කියලා කියනවා, දඹදිව කියලා කියනවා, ජම්බුද්වීපය කියලා කියනවා. දැන් ඔයාලා අහලා තියෙනවනේ දඹදිව වන්දනා ගමන් කියලා ඔය ආච්චිලා සීයලා හැම යන්නේ නේද? ආයේ යන්නේ කොහෙටද? ඒත් යන්නේ ඉන්දියාවටම තමයි නේද? එතකොට පැරණි කාලේ ඉන්දියාවට භාවිතා කරපු නමක් තමයි ಭಾರತය කියලා කියන්නේ. ඒත් ගැටලුවක් නැහැ නේ. ඊළඟට දැන් ඔය මිහිඳු මහරහතන් වහන්සේ පුතේ කොහේ ඉඳලා දෙන්නේ? ඔයාලා දන්නවද? අනුගිදු මිහිඳු මහරහතන් වහන්සේ කොහේ ඉඳලාද එන්නේ? ඔයාලා අහලා තියෙන විදිහට කියන්න බලන්න. කවුරුද කියන්න බලන්න. මිහිඳු මහරහතන් වහන්සේ කොහේ ඉඳලාද එන්නේ? දන්න කෙනෙක් කියනවා කියන්න බලන්න. ඔයාලා ඉගෙනගෙන ඇතිනේ නේද?
මීට පෙර දන්න කවුරු හරි ඉන්නවද මිහිඳු මහරහතන් වහන්සේ කොහේ ඉඳලා දෙන්න පුතේ? දන්නේ නැහැ නේද? මිහිඳු මහරහතන් වහන්සේ එන්නේ ඉන්දියාවේ ඉඳලා. හරිද? මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා ඒක ගැන අපිට තියෙනවා දැනගන්න පුළුවන් තැනක් තියෙනවා. හරිද? මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා එනවා කියන එක අපිට අඳුන ගන්න සාධකයක් තියෙනවා. ඔය මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවට ඉඳලා ලංකාවට එනවනේ. ඒ ඇවිල්ලා ඔය මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟට අපේ මේ තිස්ස රජතුමයි හම්බ වෙනවනේ. මේ වෙලාවේ කියනවා මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වලා දෙනවා. තමන් වහන්සේ කොහේ ඉඳලාද ආවේ කියලා කියනවා. කොහොමද කියන්නේ? තමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා. තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත්තා. ඔන්න පුතේ. හඳුන්වා දීමක් කරනවා තමන් වහන්සේ කොහේ ඉඳලාද ආවේ කියලා. මොකද කියන්නේ? තමනාමයන් මහරජ. මහරජතුමනි අපි තමනාමයන් අපි බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා. හරිද? ජම්බුදීපා ඉදාගත්තා. අන්න පුතේ අපිට හම්බ වෙනවා ජම්බුද්දීපේ කියන වචනේ. ජම්බුදීපා කියලා කියන්නේ එහෙනම් කොහෙටද? ජම්බුද්දීපේ කියන එක. එහෙනම් දඹදිව නැත්නම් ඉන්දියාව හඳුන්වපු තවත් නමක් තමයි එහෙනම් ජම්බුද්දීප කියලා කියන්නේ. ඒකට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ලංකාවට තිස්ස රජතුමාට හඳුන්වලා දීලා තියෙන්නේ තමන් වහන්සේ කොහේ ඉඳලා ආපු කෙනෙක්ද? ජම්බුදීපා. ඒ කියන්නේ කොහෙන්ද ඉඳලාද? දඹදිව ඉඳලා ආපු කෙනෙක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ජම්බුදීපා ඉදාගත්තා. තමේව අනුකම්පාය කියලා කියන්නේ. එතකොට පුතේ අපිට පැහැදිලි එතනෙමුත් එහෙනම් මේ කියන නම් සියල්ල භාවිතා කරලා තියෙනවා ඉන්දියාව කියන රට හඳුන්වා දීම සඳහා. එතකොට මේ බලන්නකෝ මේ ලොකු රටක්. දැන් අපි ගත්තම ඉන්දියාව ලංකාව වගේ 60 ගුණයක් ලොකුයි. දැන් සාමාන්‍ය අපි කිව්වොත් අපි යන්නේ ඌව පළාතනේ. ගොඩ ළමයින ඌව පළාතනේ නේ. ඌව පළාත වගේ පුතේ හේ ප්‍රාන්තයක්. ඒ කියන්නේ සෝරි ඌව පළාත නේ. දැන් ඌව පළාත වගේ තියෙනවානේ. ඌව පළාත වගේ තමයි ලංකාව. කියන්නේ පළාතක් වගේ තමයි ලංකාව කියන්නේ ඉන්දියාවේ. අපි කියනකොට ඔය තමිල්නාඩුව කියලා තියෙන මේ දස ප්‍රසිද්ධයිනේ. හරිද? දැන් තමිල්නාඩුව ගත්තම තමිල්නාඩුව කියලා කියන්නේ එක ප්‍රදේශයක්. හරිද? ආන්නේ වගේ ප්‍රදේශයක් තමයි නැත්නම් එක අපි ගත්තම අපි කියන පළාතක් කියමුකෝ. එක පළාතක් වගේම ලංකාව හරියට. එතකොට හිතන්න කොච්චර විශාලයිද කියලා. කියන්නේ පළාත් වලට බෙදුවොත් පළාත් 60ක් තියෙනවා. ඔය කියන විදිහට හරිද? මම මේ නිකන් කියන්නේ. එතකොට එක පළාතක් වගේලු ලංකාව කියලා කියනවා. එතකොට හිතන්න කොච්චර ලොකු රටක්ද කියලා. එතකොට මහා බ්‍රිතාන්‍ය වගේ 20 ගුණයක් විශාලයි. එතකොට හිතා ගන්න පුළුවන් ලොකු රාජ්‍යයක් තමයි. දැන් අත්‍තරම දැන් ඔයාලා භූගෝල එහෙම කරලාම ඉන්නවා නම් ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න මේ විශාලම රටවල් අතර එකක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. කියන්නේ භූමි භාගයෙන් විශාලම රටවල් අතර එකක් තමයි. ඒ වගේ මිනිසුන්ගේ ජනගහනයොත් විශාල රටක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන විට මේ කතා කරන ඉන්දියාව තුළ සමාජ ආධිපත්‍ය තහවුරු කරගෙන හිටියේ කවුද පුතේ? බ්‍රාහ්මණ වංශිකයින්. එහෙනම් පුතේ සමාජයේ ප්‍රබලය බවට පත් වෙලා සමාජයේ ආගමික නායකයෝ බවට පත් වෙලා ඉඳලා තියෙන කවුද? බ්‍රාහ්මණ වංශිකයන්. එහෙනම් මතක තියාගන්න බුදුන් වහන්සේ පහළ වෙන විටත් බුදුන් වහන්සේ පහළ වීමට පෙරත් ඉන්දියාවේ ප්‍රධානම ආගම බවට පත් වෙලා තියෙන්නේ බ්‍රාහ්මණ ආගම නැත්නම් බමුණු ආගම. හරිද? බ්‍රාහ්මණ ආගම නැත්නම් බමුණු ආගම. එතකොට මෙන්න මේ බමුණා බ්‍රාහ්මණ වංශිකයන් ආධිපත්‍ය සමාජයේ ආධිපත්‍ය මෙයාලගේ ලොකු කාරණාව තමයි මෙයාට උවමනා වුණා සමාජයේ ආධිපත්‍ය ඇති කර ගැනීම. එතකොට මෙයාලගේ සමාජයේ ආධිපත්‍ය ඇති කර ගන්නට මෙයාලා ඉදිරිපත් කරන බ්‍රාහ්මණ සමාජයෙන් තමයි. එතන බ්‍රාහ්මණ ඉගෙනීම මෙයාලා ඉදිරිපත් කරන සමාජයේ
ආධිපත්‍ය ඇති කරගන්න නැත්නම් අපි කියමුකෝ මෙයාලගේ ඉගැන්වීම් සමාජ ආධිපත්‍ය ඇති කරගන්න මෙයාලා මොකද කරේ? මෙයාලා ඉගැන්වීම් ඉදිරිපත් කරනවා. එතකොට මේ ඉගැන්වීම් වලින් තමයි මෙයාලා සමාජයේ ආධිපත්‍යය තහවුරු කරගෙන තියෙන්නේ. මහා බ්‍රහ්මයා මුල් කරගෙන මෙයාලගේ ආගම කියලාද මහා බ්‍රහ්මයා. අර එතකොට මහා වීම මේ නමල අක්මන තමයි අපි කියමු මෙයාලා සමාජයේ ආධිපත්‍යය ඇති කරගන්න මොකද කරේ? සමාජ ධර්ම ඉදිරිපත් කරා. නැත්නම් එයාලගේ පොතේ වලට ඇහෙනවද? වලට ඇහෙනවද? ඩෙමිනි ඇහෙනවද? ඔව් සර් එනවා. වලට කැඩි කැඩිද පුතේ ඇහෙන්නේ? හරිය සර් එක ඉස්සෙල්ලා කැඩි කැඩි ඇහුවා. ලක්ෂාන්ට කැඩි කැඩිද ඇහෙන්නේ?